ආයිබෝවන් රසකින්ද TV YouTube නාලිකාවට ඔබ බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපේ වීඩියෝස් හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම රසකින්ද TV YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් අද දවසේ අපි ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ ටෙස්ටර් පොඩ්ඩව කොහොමද හදාගන්න කියලා. වෙළඳ පොලේ තියෙන සවි ශක්තිමත් බව වැඩිම 60 කට්ටක් මේ සඳහා තෝරගන්න. 60 කට්ටක් සහ වෝල්ට් 100 ඉඳලා 500 දක්වා බලන්න පුළුවන් ටෙස්ටර් එකක් වෙළඳ පොලෙන් මිලදී ගන්න. ටෙස්ටර් පොඩ්ඩව හදන්න තමයි අපි මේ විදිහට සූදානම් වෙන්නේ. හැබැයි ටෙස්ටර් පොඩ්ඩ කියලා කියන්නේ ඔබට අත්‍යවශ්‍යම කරන උපකරණයක්. LED බල්බල් ආලෝකකරණයේදී ඔබට වැදගත්ම වෙන උපකරණයක් තමයි ටෙස්ටර් පොඩ්ඩ කියලා කියන්නේ. අපි හිතමු ප්‍රධාන ආරාධිත මුත්ත නැත්නම් රටේ ප්‍රධාන පුරවැසියන උත්සවයක ඔබ තමයි බල්බල් සැපයුම් කරුවා. ප්‍රධාන අමුත්තා එන්නට කලින් විනාඩි 2කට කලින් ප්‍රධානම ආලෝකකරණ බල්බල පිච්චුනොත් මොකද කරන්නේ? ඒ සඳහා තියෙන එකම කදිම විසඳුම තමයි මේ ටෙස්ටර් පොඩ්ඩ. ඔබ ටෙස්ටර් පොඩ්ඩ ළඟ තියාගන්න ඕනේ. ඔබ ටක් ගාලා ගිහිල්ලා එල්ලලා තියෙන බල්බල් ළඟට ගිහිල්ලා මේ ටෙස්ටර් පොඩ්ඩ තියලා බලන්න ඕනේ. කොයි බල්බ් එකද ගහලා ගිහිල්ලා තියෙන කියලා ටක් ගාලා ඒ බල්බ් දෙක එකතු කරලා ඉවරලා එතෙන්ට 60 කට්ටක් හරි ගහලා ඔබට බේරෙන්න පුළුවන්. ප්‍රධාන ආරාධිත මුත්තා එනකන්වත් ඔබට මේ බල්බල ආරක්ෂා කරගන්න පුළුවන් බොහොම අපූර්වට. මෙන්න මේ ආකාරයට තමයි ටෙස්ටර් පොඩ්ඩ නිර්මාණය කරන්නේ. මගේ මේ කතා වහගෙන අතරතුරේදී ඔබ මේ වීඩියෝ බලන්න. ඔබට පුළුවන් ගෙදරදී පහසුවෙන්ම මේක හදාගන්න. 60 කට්ටක් අරගෙන අපි 60 කට්ටේ හිස කොටස ගලවලා අරගෙන තමයි ඔතලා තියෙන්නේ. දැන් අපි මේ බටය ඇතුළු කරා මේ ටෙස්ටර් පොඩ්ඩ ඇතුළට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකට ග්ලූ ස්ටික් එකක් පාවිච්චි කරලා ග්ලූ ගන් එක ඇතුළට මේ ග්ලූ ගන් එකෙන් මේ ග්ලූ ස්ටික් ටිකක් මේ බටේ ඇතුළට දාගන්න. ඊට පස්සේ සවි ශක්තිය වැඩි වෙන ආකාරයට ඔබට ටෙස්ටර් පොඩ්ඩෙක් ලැබෙයි. ඉතින් මෙන්න මේ ටෙස්ටර් පොඩ්ඩ තමයි ඔබේ අනාගතය තීරණය කරන්නේ. මොකද ඔබ LED බල්බල් සැපයුම් කරන ආයතනයක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට අත්‍යවශ්‍යම උපකරණය තමයි මේ ටෙස්ටර් පොඩ්ඩ. මේ ටෙස්ටර් පොඩ්ඩ හදාගෙන තියාගන්න. ඔබ බල්බල් දාන ඕනම අවස්ථාවකදී ඔබට අත්‍යවශ්‍යම උපකරණය බවට පත් වෙන්නේ මේ ටෙස්ටර් පොඩ්ඩ. රසකින්ද TVත් එක්ක අපි සූදානම් ඔබට ඉදිරියේදීත් අලුත් අත්දැකීම් අරගෙන එන්න මේ වගේ.